අපි දැන් පොල් බෑයක පොල් ගාගෙන ඉවරයි. ඊනියට ගා ගන්න. අපිට මේ කුරක්කන් කැවුම් එක හදන්න අවශ්‍ය වෙන්නේ පොල් බෑයක පොල්, කුරක්කන් පිටි, සීනි, පාන් පිටි, තලාගත් එනසල්, කෑලි කරගත්ත රටකජු, කහ, ලුණු කුඩු, පොල් තෙල්. අපි දැන් තාත්තට බින්දලා ලිපොන් කරගෙන ඒකට සීනි ග්‍රෑම් වලින් කියනවා නම් සීනි ග්‍රෑම් 150ක් මේකට දාන්න. පස්සේ මේක ටිකක් කර වෙන්න දෙන්න ඕනේ. දැන් මේක තව ටිකක් සීනි ටික දී වුණාට පස්සේ අපි මේකට උණු වතුර ටිකක් දා ගන්න ඕනේ. දැන් අපි මේකට උණු වතුර ටිකක් දාගමු. මේක හොඳින් දිය කරන්න. නැත්නම් සීනි කැටි ගහනවා. තව මේකට තව සීනි ග්‍රෑම් 50ක් විතර දාන්න. ඔයගලන්ට පැන් රස අඩුවෙන් ඕන නම් මේ සීනි ප්‍රමාණය අඩු කරන්න ඕනේ. දැන් අපි මේකට පොල් ටික දාමු. මෙතන පොල් ග්‍රෑම් 200ක් පමණ තියෙනවා. මේකට ලුණු ටිකක් දාගමු. ඒකත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කන්න කැමති නැත්නම් පොඩ්ඩක් දාන්න. දැන් කලවම් කරමු. ඊට පස්සේ අපි තලාගත්ත එනසාල් ටික, රටකජු ටික මේකට දාලා කලවම් කරන්න. දැන් ඒකම කුරක්කන් පිටි ටිකක් දාන්න. මෙතන කුරක්කන් ග්‍රෑම් 200ක් තියෙනවා. ඒකම පාන් පිටි ග්‍රෑම් 25ක් විතර දාන්න. මේක හොඳින් කලවම් කරන්න. උණු වතුර තව පොඩ්ඩක් විතර දාලා අපි මදිකින් ගිහින් චුට්ටක් කුරක්කන් ටික තැම්බෙන්න දෙමු පොල් ටික. දැන් මේක කුලි වලට හදා ගන්න ඕනේ. දැන් මෙතන අපි හදාගෙන ඉවර කරගත්ත කුරක්කන් ගුල් ටික දැන් අපි මේකට බලමු බැටේ කොහොමද හදාගන්න කියලා. ඒකට අවශ්‍ය වෙනවා කහ ටිකක්, ලුණු කුඩු ටිකක්. මම මෙතන පොඩ්ඩයි දාන්නේ මොකද අපි ගුල් හදනකොට ලුණු කුඩු දාපු නිසා. ඒක කලවම් කරගෙන මිටි කිරි ටිකක් දාන්න. දාලා මේ ටික හොඳට කැට ගහන්නේ නැතිව හොඳින් දිය කරගන්න. මේ තවරගත්ත බැටේ එකේ ගුළු ටික තෙල් එකට දාමු.
දාන්න. අපි අපේ කුරක්කන් කැවුම් ටික හදාගෙන ඉවරයි. ඔයාලත් හදලා බලන්න. අපේ වීඩියෝ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. එතන මෙතන bell icon එක click කරන්න. එතකොට අපි අලුතින් එන වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්.